මිස්සු හම්බ වෙන්න ලේඩි කෙනෙක් ඇවිත්. මං එන්නම් ජය අංකල් විනාඩි 5ක් දෙන්නකෝ. ගාඩ් රූම් එක අයිනේ පොඩි දරුවෙකුත් වඩාගෙන හිටපු ගෑනු මිනිස්සයා මාව හුඟ කාලෙක ඉඳන් දන්න පාටට මුණ පොරවලා hina උනේ මගේ දිපතුලේ ඉඳන් හිසකේ දක්වාම හොඳින් බලන ගමන්මයි. මේ මිස් තමයි අමායා. සිකියුරිටි ජය අංකල් මාව අඳුනලා දුන්නා. ඇත්තටම මං හිතුවට වඩා ලස්සනයි නංගි ඔයා. එතකොට ඔයා මං තරුෂගේ අක්කා. තරුෂ කිව්වේ ඇයි මෙහෙන් සබ් ඕඩර්ස් ගන්නෙ? ආයේ තරුෂද? ඉතින් යන්න ඇතුළට. ඕනි නෑ නංගි මං ආවේ නංගිගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න. ඒ මෝනේ එහා මෙහා දුවන අමනිශ්චිත බැල්මත් එක්ක මොනවදෝ හැංගිලා තිබුණා කියලායි මට හිතුනේ. අපි තරුෂට මගුලක් කතා කළා. ටීචර් කෙනෙක්. මිනිහා ඒකට වැඩි කැමැත්තක් නෑ දැන්. ඉස්සර එහෙම නෑ. දැන් ගොඩාක් වෙනස්. මං දෙයක් අහන්න ඔයා මායක තරහ වෙන්නේ නෑ නේද? අයියෝ ඕනි දෙයක්. එයා ඇත්තටම කැමති ඔයාට. අම්මගේ තකමැත්තක් නෑ නංගි. ඔය දෙන්න අතර එහෙම මොනාත්. ඇය මගේ මුව දිහා බලා හිටියේ මහා නොසන්සුන්කමකින්. අතේ උණු චූටි එකා එහාට මෙහාට දඟලන එකත් ඇයට කරදරයක් වෙලා තිබුණ බව ඒ හැසිරීමෙන් පැහැදිලිව තිබුණා. තරුෂ මට ආදරේ කියලා කියද්දිත් මං හිටියේ සෝහිතත් එක්ක එන්ගේජ් වෙලයි. මාරු කරපු මුද්ද ගලවන එක මහ දෙයක්ද කියලා තරුෂ මට විහිළු කළත් මං කවදාවත් තරුෂ දිහා පෙම්වතෙක් විදිහට බලලා නෑ. ඒ හිතවත්කම හරිම සෙනෙහවන්තයි. පිරිමි සහෝදරයෙක් නැති අඩුව මට තරුෂගෙන් දැනුනේ නෑ. සමහර දවස්වලට අම්මා උයලා දුන්නා කියලා ගෙනත් දෙන බත් මුල මම කන්නේ මහා පෙරේතකමකින්. ඒ තරමට ඒ අත්ගුණේ මාරම රසයි. තරුෂට මං කවදාවත් බලාපොරොත්තුවක් දුන්නේ නෑ. හැබැයි සෝහිතට කලින් තරුෂ වගේ කෙනෙක් ලැබුණා නම් ඇත්තටම මං හරි වාසනාවන්තයි කියලා දවසක් තාම තරුෂට කිව්වා. එදා එයාගේ ඇස් හරි ලස්සනට දිලිසුණා. මොකද්ද අමුතු එළියකින් මූණ පිරීලා ගියා. ඒත් මට ආපහු හැරෙන්න බෑ. දැන් මම නීතියෙන් කසාද බැඳපු කෙනෙක්. මගේ හිත හැමදාමත් මාව සීමාවේ තිබ්බා. ඒත් මේ අලුත් කතාව මාව අසරණ කළා. අනේ අක්කේ මං එන්ගේජ් වෙලා ඉන්නේ. තරුෂට මේ මගුලට කැමති වෙන්න කියන්න. මං කවදාවත් තරුෂ ගැන එහෙම හැඟීමකින් හිතලා නෑ. ඔය ඇත්තමද නංගි? එතකොට ඇත්තටම ඔය දෙන්න අතර එහෙම සම්බන්ධයක් තිබුණෙම නැද්ද? අනේ නෑ අක්කේ. ඒ ඇස් වලින් හැංගෙන්න ගමන් උනත් මම කිව්වේ ඇත්තම තමයි. ඒත් මගේ හිතේ එහෙම නොවුනත් මෑතකින් ඉඳන් තරුෂගේ හැසිරීම අමුතුයි කියලා මටත් නොදැනුණා නෙමෙයි. ඔයාට මගේ ආදරේ තේරෙන්නේ නෑ මායා. මං ඔයාට කොච්චර ආදරේද? අද සෝහිතය ඔයාට ගැලපෙන්නේ නෑ මායා. තරුෂ වරින් වර මගේ හිතේ තැනක් ගන්න උත්සාහ කළත් ඒක මං ප්‍රතික්ෂේප කළත් සෝහිත දැන් මගේ නීත්‍යානුකූල බාරකරු. එදා ඉඳන් මං කළේ තරුෂව මග ඇරපු එක. අනේ අක්කේ මං දැනටමත් එන්ගේජ් වෙලා ඉන්නේ. වෙඩින් එකත් ලැබෙන මාසේ. නැකත් හදලත් ඉවරයි. එහෙනම් මේ කතාව ඇත්ත. මොන කතාවද අක්කේ? මේ ඔයා බැඳපු කෙනෙක් කියලා කියපු එක. ඇය එහෙම කියලා මං දිහා මහා අසරණකමකින් කියද්දී තරුෂ ගැන මගේ හිතේ මොකද්දෝ හැඟීමකින් පිරුණා. අම්මේ මට වතුර ඕනේ. පොඩි එකාට බඩගිනි වෙලා වගේ. එන්නක් අපි හිමීට කතා කරමු. ඕනි නෑ නංගි මං යන්නම්. ඇය දරුවා අනිත් අතට මාරු කරද්දී ඇස්වලට අහුවෙච්ච රතු වෙලා ඉදිමිලා තියෙන අතත් උරහිසත් මට එක්කනේ කුතුහලයක්. ඇයි යකි මේ අත? ලෙස්සල වැටුණා නංගි. ඇය දරුවට නොදැනෙන්නට රහසින් වගේ කෙඳුරුවා. දරුවත් කරපින්නාගෙන යන ඇය තුළ මොකද්දෝ අමුත්තක් හිත අස්සේ දැඟලුවත් හේතු කාරණාවක් හොයන්න තරම් හේතුවක් නොලැබුණ හින්දම මමත් ඒ දිහා ඔහේ බලාගෙන උන්නා. එකවරම ආපසු හැරුණ ඇය දරුවත් සමග දුවගෙන විත් මා ළඟ නැවතුණා. මට සමා වෙන්න නංගි. ඇයි අක්කි මේ? කඳුළු වැක්කිරෙන ඇස් දිහා බලාගෙන මං ඇහුවේ පුදුමෙන්. තරුෂ දැන් හැමදාම බීලයි ගෙදර එන්නේ. ඔයා ගැනමයි කියවන්නේ. ඉස්සරත් එහෙමයි. ඔයා ගැන හැමදේම මට කියනවා. මාත් ආසාවෙන් අහන් ඉන්නවා.
එයා දරුවට මටයි ගොඩක් ආදරේ. ඒත් දැන් එයා හරියට වෙනස් වෙලා. ඉස්සර වගේ අපිට ආදරේ නැහැ. දරුවවයි මාවයි පේන්න බෑ. එයා ඔයා ගැන හුඟක් හිතනවා. මේ අගක් මුලක් නැති කතාව මට මහා ප්‍රහේලිකාවක් වුණා. ඔයා එන්ගේජ්නේ කලින් ඩිවෝස් වෙච්ච කෙනෙක්වද? මගේ ඔළුවට පොල්ලකින් ගැහුවා වගේ. ඇයි එහෙම හදිපඩ මතක් වුණේ තරුෂව? මං ඒ රහස එලි කළේ තරුෂට විතරමයි. ඩිවෝස් කිව්වට ඒ කසාදෙත් එන්ගේජ්මන්ට් එකක් විතරයි. මහා හුඟක් ආදරය කරලා. ඒ කෙල්ලව ලියාපදිංචි කසාදයකින් සහතික කරගෙන ඉගෙන ගන්න කැම්පස් යන රට යන්න හැම උදව්වක්ම වියදමක්ම කරපු සෝහිතව අතරමං කළා ඒකේ රටදි වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා කසාද බැඳලා දරුවෙකුත් එක්ක යාපහු ලංකාවට ඇවිත් තිබුණේ. ආදරෙන් පෙරදිලා ආයේ කවදාවත්ම කසාදයක් නොබදිනවා කියලා තීරණය කළා තිබුණු සේහිත මං ඇත්තටම කසාද බදින්න තීරණය කළේ ඒ පෙරදුණු හිත පැරුණු ආදරේ ඒ ජීවිතෙන් පන්නලා දාලා ඒ වගේ දහස් ගුණයකින් ආදරේ සෙනෙහස දීලා ඒ මිනිස්සව ආදරෙන් බලාගන්න හිතාගෙනයි. එයා හරි හොඳ මිනිස්සෙක් එක්කේ. කලින් කසාදේ මට වැඩක් නැහැ. මට මගේ ජීවිතේ ඒ වගේ අසරණ වෙච්ච පෙරදිච්ච මිනිස්සෙක් වෙනුවෙන් පේවෙන ලැබුණ එක පිනක් විදියට මම දකින්නේ. ඔයාගේ කරුණාවන්තකම තරුෂට හෙලයක් වෙලා. ඒකයි මේ සේරම. ඇයි අක්කේ? ඔයා වගේ ගුණ යහපත් කෙල්ලෙක්ට ලෝකෙ මිනිස්සු කතා හදන්නේ කොහොමද නංගියේ මෙහෙම? ඔය තරුෂ එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කෙනෙක් මට කිව්වා. ඔය දෙන්නගේ හැම දෙයක් නැති වුණත් මං තරුෂව හැමදාම සැක කළා. මට පෙනුනේ මෙහෙම. හැමදාම මං එයාට ඔයාව ජෝඩු කළා. ඒක මගේ වරද. ඔයාම ගැන මොනා හරි කියද්දි ඇත්තටම මට රෙදුනා. මං දවසින් දවස ඔයාට වෛර කළා. කොච්චර නෑ කිව්වත් ඔබ අහන්නේ නෑනේ. බලපන්. මං ඔබව අතෑරලා අමායව ගෑණි කරගන්නේ නැද්ද කියලා. ඔව් මං ඒකිට ආදරය කරන ඔබට ඇඬෙන්න. කවදාවත් මට ඔබ කියලා නැති ඊයා. ඊයේ මට හොඳටම ගැහුවා නංගි. මගේ සැකේ හින්දම තරුෂාට ලං වෙන්න හිතන්නේ නැති නංගි. ඒ මගේ වරද. එතකොට ඔයා තරුෂගේ මං තරුෂගේ වයිෆ්. මේ තරුෂගේ දරුවා. අයි මට බොරු කිව්වේ. මට උනේ ඇත්තද කියලා ඔයාගෙන්ම දැනගන්න. ඒත් ඔයා වගේ හොඳ ගෑණියෙක්ට වනචරී වේසාවි කිය මං කොච්චර දෙස් දෙවල් තිබ්බද? මගේ පාද විනාශ කරන්න ආපු හැතිරි කියලා කොයිතරම් යද්දද? අන්තිමට ඒ පව් පළ දුන්නේ මටමයි. කසාද බැඳපු මිනිහෙක්ව දෙවෙනි පාර බඳින හැම ගෑණිම අසම්මත ගෑණියෙක්වත් ගෙදර ගෑණි ඉද්දි අසම්මතය හොයන්න යන හැම පිරිමියත් 100% හරිත් නෑ 100% වැරදිත් නෑ. දෙන්න ගාවම මොනවම හරි වැරද්දක් ඇති. ඒත් ඒවා කතා කරලා අවබෝධයෙන් විසඳ ගන්න පුළුවන් තරම් මානසිකත්වයක් උන්ට ඒ වෙලාවට නෑ. ඒ මිනිසුන්ගේ හැටි. ඒකයි මේ තරම් සමාජය අසම්මතයි කියන පළහිලව්වල මුල. ඇවිලෙන මිනිහා නිවෙන්න පුළුවන් තැන් හොයනවා. නැත්නම් ඇවිලෙන තව ගිනි තියෙනවා. ඒකයි ඇත්තම කතාව. අසම්මත ප්‍රේම කතා ඒක පාර්ශිකත්වයෙන් පටන් අරන් ගෙවල් ගිනි තියලා අඹදරුවෝ අනාථ කරලා නවතින්නේ. ඒත් ඊට කලින් අවබෝධයෙන් කතා බහ කළ විසඳ ගන්න පුළුවන් නම් ගොඩාක් ගෑනුන්ගේ කඳුළු කතා නවතීවි. ගොඩාක් පිරිමින්ගේ කොටු පැනලි නවතීවි. අසම්මතයේ වේසකම කියා එක ගෑණියෙක් තවත් ගෑණියෙකුට හෙන ඉල්ලන්න කලින් දෙතුන් සැරයක් තමන්ගේ ගෑනු ආත්මයටත් එබෙන්න පුළුවන් නම් ඒ පිරිමගේ ඇතුළාන්තයත් පීරලා හොයන්න පුළුවන් නම් ඇත්තටම වරද කොතනද වැරදුනේ කොහොමද කියලා තේරුම් ගනීවි. විරුද්ධ ලිංගික ආකර්ෂණයට ආසාව රාගයේ ශෘංගාරය සසර පුරුදු ආත්ම බැඳීම් කිය ඔය මොන නම දුන්නත් ඒකේ තියෙන්නේ ඒ ආකර්ෂණය කැමැත්ත ආසාවල් පරිමහ ගන්න කල් විතරයි. ප්‍රේමයට කියන්නේ ප්‍රේමය විතරමයි. උපමා කොච්චර තිබුණත් ආදේශක කොයිතරම් හෙව්වත් ප්‍රේමයම විතරයි. කොයිතරම් Tamanගේ බිරිඳට සැමියට Taman ප්‍රේමවන්තද කියනවා නම් අනෙක් බාහිර බාධා සියල්ල ඔහුට ඇයට සුළු දෙයක්. ලෝකේ කඩවසම්ම මිනිහත් ආවත් ලෝක රූ රජිනාවත් Tamanගේ කුඩුවේ ඇතුලේ රජා රජිනිය වෙන්නේ Taman විතරයි.
ලෝකෙම ඉන්න ගෑනුන්ට දොස් නොතියා තමා තමන්ව අවබෝධය ඇති ගෑනු ආත්මයක් කරගන්න. පිරිමිහෙදු තේරුම් ගත්ත පිරිමි ආත්මයකට රිංගන්න. කවදාවත් එහෙම ගෑනුන්ගේ පිරිමින්ගේ ජීවිත කතා ඇතුලේ කුටුම්බ ඇතුළට අසම්මත කතා එන්නේ නැහැ. ඒක 100ට 1000ක් ෂුවර්.